සුබ දවසක් කියලා මං හැමෝම පිළිගන්නවා. ඉතින් WhatsApp යාළුවෝ හැමෝම ඉතින් මම පටන් ගන්න හදන්නේ WhatsApp new update status වලට ආපු tricks දෙකක් තමයි මම කියලා දෙන්නන්නේ. ඉතින් ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන්, නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් නොදන්න කෙනෙක් නම් මේක බලලා දෙයක් ඉගෙන ගන්න ගියාම මතක් කරනවා. ඒ වගේම නොදන්න කෙනෙකුට share කරන්න වීඩියෝ එක අනිවාර්යෙන්. හරි ඉතින් මම ඔයාලට කියනවා පළවෙනි ට්‍රික්ස් එක තමයි ස්ටේටස් වල මෙන්න මේ විදිහට ඔයා ස්ටේටස් එකක් දානවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ස්ටේටස් එක ක්ලික් කළා ඔය විදිහට නොමල යන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ස්ටේටස් දෙයා මෙන්න මෙතන අමුතු අයිකන් එකකුත් එක මෙන්න මෙතන පල්ලයි. ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කළා මෙතන දැන් allowed share කියලා. ඉතින් මේක ටික් එක දාලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා මම කියලා දෙන්න හදන්නේ. හරි ඉතින් මේ ටික් එක දාලා තිබ්බොත් ඔයා දාන ස්ටේටස් එක ඔයාගේ යාළුවාට එහෙම නැත්නම් ඔයාගේ ස්ටේටස් බලන contact list එකේ ඉන්න හැමෝටම එයා ස්ටේටස් එක දාන විදිහට මේ ස්ටේටස් එක share කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් WhatsApp එක අල්සෙම්ම දුන්න අප්ඩේට් එකක් විදිහට. ඉතින් ඔයා මේ ට්‍රික්ස් එක off කරලා තිබ්බොත් ඔයා දාන ස්ටේටස් එක කිසිම කෙනෙකුට ෂෙයා කරගන්න බෑ. ඒක තමයි අලුත්ම අලුත් ස්ටේටස් ට්‍රික්ස් එක. ඉතින් තවත් ට්‍රික්ස් එකක් තියෙනවා. ඉතින් මම මේක allow දා ගන්නවා. ඉතින් මේක ඩන් දුන්නාම ස්ටේටස් එක normally දා ගන්න පුළුවන් මේ විදිහට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟ ට්‍රික්ස් එක විදිහට මම යනවා. හරි ඉතින් මම ඊළඟ ට්‍රික්ස් එක ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒකත් ස්ටේටස් වලටම ආව අප්ඩේට් එකක් තමයි. ඉතින් මේ අප්ඩේට් කරන්න කලින් ඔයාගේ WhatsApp application එක අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න නැත්නම් මේ ට්‍රික්ස් කරගන්න බැහැ. ඉතින් මම මේ දෙනවා ස්ටේටස් එකක් දාන විදිහට ආයෙත් normally ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන layout කියලා එකක් තියෙනවා. layout කියන එක මේ විදිහට ඔයා ක්ලික් කරගන්න normally ඔය විදිහට ක්ලික් කරගෙන හරි ඔයාලට පුළුවන් ෆොටෝස් හතරක් මෙතන layout එක ක්ලික් කරගන්න. ඊට පස්සේ පුළුවන් මෙතන හරිය දීලා සජෙස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන එක එක layout තියෙනවා මේ විදිහට normally දාගන්න පුළුවන්. ඒක ඔයා කැමති විදිහට. ඊට පස්සේ පුළුවන් මේක මේ විදිහට ලොකු පොඩි කරලා normally layout එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක done දුන්නාම ඔයාලට මේකත් ස්ටේටස් එකක් වගේම normally share කරන්න පුළුවන් ඔයාගේ contact list එකේ ඉන්න හැමෝටම ස්ටේටස් එකක් දාන විදියට. ඉතින් ඒ වගේම මම මතක් කරනවා මේ වීඩියෝ එක බලලා මොනවාරි ට්‍රික්ස් එකක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවාටත් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාගේ like එක බලාපොරොත්තු වෙනවා මම. ඒ වගේම ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම අලුත්ම ට්‍රික්ස් එකක් අරගෙන මම නැවත WhatsApp වීඩියෝ එකක් අරගෙන ඔයාගේ ළඟටම එනවා මතක් කරලම. ඉතින් ඒක නිසාම ඔයා මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් මම අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඉතින් ආයෙත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් නැවත සුබ දවසක් හැමෝටම.